අයිබෝවන් මේ වීඩියෝ එකෙන් අපි රෙස්ටෝරන්ට් එකකට කොහොමද අපි සිස්ටම් එක දාන්නේ කියන එක ඉක්මනින් කියන්න යන්නේ. අපි ඉස්සරහම ලොග් වෙනවා සිස්ටම් එකට username password දාලා. ඊට පස්සේ මේ විදිහට ඩෑෂ්බෝඩ් එක මෙනුස් ටික බලා ගන්න පුළුවන්. මම යන්නම් ඉස්සෙල්ලා අපි ඉන්වොයිස් බිල් කරන පැනල් එකට ඉන්වොයිස් පැනල් එකට. ඉන්වොයිස් පැනල් එක මේ විදිහට තමයි එන්නේ. මේකේ අපිට product category ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ category එක select කරොත් sub categories පෙන්නනවා. sub category එකක් select කරොත් අදාළ products ටික පෙන්නනවා. ඒකට product එක select කරපු ගමන් ඒක cart එකට add වෙන විදිහට දා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි මේකේ order එකක් ආවට පස්සේ ඒක table එකකට නෑ යන්නේ. අපි ඉස්සෙල්ලාම table එක select කරනවා. දැන් මෙතන table number 1 දුන්නොත් මේකට කලින් ඕඩර් එකක් මම ප්ලේස් කරපු එකක් තිබිලා තියෙනවා. ඒකේ නම් එක තමයි ගත්තේ. එතකොට අපිට ඒකට දැන් ඕඩර් එක මේ අයිටම්ස් ටික ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ටේබල් එක චේන්ජ් කරගන්න ඕන නම් අපිට මෙතනින් ටේබල් චේන්ජ් එකට ගිහිල්ලා වෙන ටේබල් එකකට ඒක දාගන්න පුළුවන්. හරි. දැන් බලුවොත් මේ කොළ වෙලා තියෙන available table කහ වෙලා තියෙන දැනට use වෙන table. ඊට පස්සේ අපිට ටේබල් එක අපි දැන් තුනනේ සිලෙක්ට් කරේ. තුනේ අර දාපු ප්‍රොඩක්ට් එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙතනින් පේමන්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකේ KOT එකක් යනවා නම් චිකන් කොත්තුවක් නිසා KOT දානවා නම් මෙතනින් print KOT දුන්නාම මේ ප්‍රොඩක්ට් එකට සෙට් කරලා තිබ්බොත් ඒක print එක print වෙනවා. දැන් මෙතන no kitchen item available කියලා දාලා තියෙන්නේ. මේ දෙක දැනට kitchen item විදිහට සෙට් කරලා නැති හින්දා. මම කියන්නම් ඒක කොහොමද අපි කරගන්නේ කියලා. හරි අපි දැන් මේක මෙහෙම තියලා අපි යමු පොඩ්ඩක් product edit එකට. මේක දෙනවා master එකේ product එකල edit product කියලා. මේක තියෙනවා අපේ දාගෙන product එක මම ගන්නම් chicken half කොත්තු ගන්නම්. chicken half කොත්තු ගත්තොත් මෙතන edit කරගන්න පුළුවන්. මේකේ තියෙනවා අපිට දාගන්න පුළුවන් barcode එකක් දාගන්න නම් එහෙම item code එක generate වෙලා තියෙනවා. මේ නම සිංහලෙන් දානවා නම් සිංහලෙන් නම දාලා ඒ නම secondary name එක විදිහට ඉංග්‍රීසි වලින් දාන්න පුළුවන්. ඊට පස්සේ category sub category දාන්න පුළුවන්. ඒක දැන් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අනිත් දේ නම් අවශ්‍ය නැහැ. favorite එක වුණා දාගන්න පුළුවන්. ඊට පස්සේ price කරන ටික මෙතනින් price ටික දාගන්න පුළුවන්. cost එක general price ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන වැදගත්ම දේ මෙන්න මෙතන kitchen කියන එක ටැබ් එක. ඒකේ අපිට පුළුවන් මේ product එක kitchen product කියලා on කරන්න. එතකොට මේක kitchen එකකට යන එකක් කියලා kitchen එක production එක වෙන එකක් කියලා අපි මාක් කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන select කරන්න ඕනේ මොන kitchen එකෙන්ද ඒක යන්නේ කියලා. මම main kitchen දාගන්නම්. දාලා මේක save කරනවා. අපි ගත්තේ chicken half කොත්තු එක. දැන් අපි invoice එකට ගිහිල්ලා අපි කලින් order එක select කරගත්තොත් මම මේ pending තියෙන orders ටික delete කරගත්තේ. අපිට දැන් අලුතෙන්ම එකක් දාන්න පුළුවන්. මම එක කියන table එකට chicken half කොටුවක් දානවා. ඊට පස්සේ මට මෙතනින් print KOT දුන්නා නම් මේක print එක හරහා KOT එක print වෙනවා. දැන් අපි මෙතන print එකක් දාලා නැහැ. අර ඉස්සෙල්ලා message එක දැන් එන්නේ නැහැ. මොකද මේකේ ටෙක්නොලොජි ගන්න ඉතාලේ අපිට මේකේ print එක මෙතනින් setup කරන්න පුළුවන්. මේකේ settings වල තියෙනවා KOT කියලා.
KOT කියන එක මොන මෙතනින් මොන print එකෙන්ද මේක print වෙන්න ඕනේ කියලා දෙන්න පුළුවන්. එතකොට printer layout එක දෙන්න පුළුවන්. මොකද්ද KOT එක මොන විදිහට design එකක්ද ඕනේ කියන එක. ඊට පස්සේ මෙතන තියෙන kitchens ටික අපිට පුළුවන් මේ අදාළ kitchen එකට අදාළ print එකක් set up කරන්න. main kitchen එකට එක print එකක් දෙන්න පුළුවන්. front kitchen එකේ තියෙනවා ඒකට තව print එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට අපිට කැමති printers ටිකක් set කරගන්න පුළුවන්. එතකොට print එක දානකොට දැන් අපි එතන kitchen එක select කරලා තියෙනවානේ. ඒ අදාළ kitchen එකෙන් තමයි print එක එන්නේ. KOT එක print කරනවා. ඊට පස්සේ අපි order complete කරන්න නම් අපි payment කරන්න ඕනේ. payment screen එකට ගියාට පස්සේ මේ විදිහට එන්නේ. අපිට customer details දාන්න පුළුවන්. නැත්නම් cash වලින් pay කරනවා නම් cash amount එකක්, card වලින් pay කරනවා නම් card amount එකක් දාගත්ත හැකි. තව service charge එකක් තියෙනවා. ඒක මෙතෙන්ට add කරගන්නත් පුළුවන්. add කරලා customer මෙතෙන්ට සල්ලි කීයක් දුන්නද කියලා දාලා 1000 දුන්නා කියලා හිතුවොත් අපිට 1000 දෙන්න පුළුවන්. ඒකෝට ඉතුරු 200ක් දෙන්න ඕනේ කියලා මෙතන පෙන්නනවා. මෙතනින් අපිට payment කරලා invoice එක close කරලා දාන්න පුළුවන්. bill එක ඕන දෙපාරක් කියලා අහනවා. bill එක ඕන නැත්නම් no කියලා දුන්නේ. ඕන නම් yes කියලා දුන්නා print වෙනවා. ඔන්න ඒ විදිහට තමයි අපේ රෙස්ටෝරන්ට් එකට අපි හදලා තියෙන panel එක වැඩ කරන්නේ. එතකොට product එක ගැන මම කිව්වා product එකේ අපිට setup කරගන්න පුළුවන්. ඒ product එකේ නම දාලා kitchen එක දාලා ඒක. ඊට අමතරව මේකේ GRN කරන එක තියෙනවා. GRN වෙන products ටික ඔයාලට ගන්න product GRN කරගන්න පුළුවන් stock එකට යන්න ඕනේ ඒවා ටික. එතකොට ඔයාලට stock එක බලා ගන්න පුළුවන් මොනවද stock එකේ දැනට තියෙන්නේ කියලා. බලා ගන්න පුළුවන්. ඊට අමතරව transaction තියෙන ඒවා දාගන්න පුළුවන්. transaction කියන්නේ expenses මොනවා හරි තියෙනවා නම් ඒ ටික මේකේ mark කරගන්නත් පුළුවන්. ඊට අමතරව තව වැදගත්ම දෙයක් තියෙනවා check-in check-out එක. දවසේ වැඩ පටන් ගන්නකොට කැෂියර් සාමාන්‍යයෙන් check-in වෙන්න ඕන සිස්ටම් එකට. එතකොට large කීයක් balance එක දිනනද කියලා අපි මෙතනින් opening balance එක දාලා check-in වෙනවා. වැඩ ඉවර වෙනකොට එයා කරලා තියෙන sale එකත් එක්ක මෙතන income outcome හැදිලා balance එකක් තියෙනවා. ඒ balance එක tally වෙන්න ඕනේ large තියෙන ගානට. දැන් check-out වෙනකොට තියෙන ගාන අපිට මෙතනින් දාලා check-out වෙන්න පුළුවන්. මෙතන income outcome එක කැෂියට පෙන්නන්න ඕනේ නැත්නම් අපිට මේක hide කරන්න option එකකුත් තියෙනවා. ඒ විදිහට සිස්ටම් එක හදලා තියෙනවා. එතකොට ඔයාලට මේකේ report වලින් transaction report එක තියෙනවා. transaction report එකක් ගත්තට පස්සේ එදා දවසේ වුණ ආදායම් වියදම් සියල්ලම එක report එකකින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව sales report තියෙනවා, invoice report තියෙනවා. sales report වලින් ගත්තොත් දවසේ සේල් වෙලා තියෙන product එක product count එක කොච්චර විකිණලා තියෙනවද ඒ ටික බලා ගන්න පුළුවන්. invoice report එක ගත්තොත් ගිහිලා තියෙන invoices වල එකතුව ගන්න පුළුවන්. ඊට අමතරව profit and loss report එකක් තියෙනවා. P&L එක. ඒකෙන් ඔයාලට දවසේ ලාභය බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව තව reports ගණනාවක් තියෙනවා. GRN report එකක් තියෙනවා, inventory report වෙනම තියෙනවා. මේකේ users මේ කැමති විදිහට ඔයාලා decide කරලා එයාලට මොන features දෙන්න ඕනි කියලා ඔයාලම decide කරලා users හදා ගන්නත් පුළුවන්. ඒ වගේ තව ගොඩක් features මේ system එකේ include වෙලා තියෙනවා. හරි. එතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා.